උතුරු මැද පළාත් 2024-2026 මධ්‍යකාලීන පළාත් කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම සැකසීමේ මූලික අධීර ජනවාරි 5 වන දින උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විජය වනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ආයතන රැසක් හා ව්‍යාපෘති නිලධාරීන්ද එයට සම්බන්ධ විය. එහි සංවිධාන කටයුතු උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රියංජනී මාදන මහත්මිය විසින් සිදු කරන ලදී. එහිදී පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විජය වනසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මීට පෙර පුරුදුව සිටි අයවැයෙන් ලැබෙන මුදලට වැඩ කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව සියලු සහයෝගයන් එක් කර ගනිමින් වර්ෂයේ අවසානය තෙක් නොසිට වර්ෂයේ ආරම්භයේදීම වැඩ ආරම්භ කළ යුතු බවත් දැනට පවතින ඵලදායීතා ගැටලුව निराකරණය කර ගනිමින් සියලු දෙනා කැපවීමෙන් කටයුතු කිරීම තුළින් පළාතක් ලෙස දළ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දීමට හැකි බවයි. ඒ සඳහා මානව සම්පත කළමනාකරණයට හා නිසි පුහුණු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් විදේශ ණය සහ ආධාර ව්‍යාපෘති තුළින් නිසි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එම ව්‍යාපෘතිද මේ කටයුත්ත සමගින් යොමු කළ යුතු අතර ඒ සඳහා ලැබෙන මුදල් තිරසර භාවයකින් යුතුව ආයෝජනය කිරීම සියලු දෙනාගේ වගකීම බව පෙන්වා දෙන ලදී. එම කාරණා පැහැදිලි කරමින් පැමිණ සිටි සියලු නිලධාරීන් කණ්ඩායම් වශයෙන් වෙන් කර පොදු තේමා 3ක් ඔස්සේ එනම් භෝග ඵලදායීතාවය ඉහළ නැංවීම සහ සැපයුම් කළමනාකරණය මගින් නිෂ්පාදනය ඉහළ නැංවීම හා අපනයනය සඳහා වෙළඳපොළ සකස් කිරීමයි. දෙවන කණ්ඩායම කෘෂිකර්ම ව්‍යාපාර වැඩසටහන්වල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම මගින් ගම් මට්ටමින් කෘෂි තාක්ෂණය ඉහළ නැංවීම හා පෙර හා පසු අස්වනු තාක්ෂණය ඉහළ නැංවීමට නව තාක්ෂණය හඳුන්වා දීම මගින් කෘෂිකර්ම නිෂ්පාදන ඉහළ නැංවීමයි. තුන්වෙනි කණ්ඩායම කෘෂි ව්‍යාපාර සංවර්ධනය සහ ඒහා බැඳුණු අලවි ජාලය හා සැපයුම් ජාලය ශක්තිමත් කිරීම තුළින් ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීමයි. එම සංකල්ප සාධනීය සංවර්ධන සැලැස්මකට යොමු කරමින් 2024-2026 මධ්‍යකාලීන පළාත් කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර මහේපාල හේරත් මහතාගේද මඟ පෙන්වීම ඔස්සේ පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර ඒ තුළින් පළාතේ ගොවි ජනතාවගේ ආර්ථිකය වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේය.